ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අපි ෂෙයා මාකට් එකේ ඉන්නවා නම් ෂෙයා මාකට් එකේ තියෙන ෂෙයාර්ස් ගැන විතරක් නොලෙජ් එක තිබිලා මදි. මොකද ෂෙයාර්ස් වල ප්‍රයිස් අප් ඇන්ඩ් ඩවුන් වෙන්නේ තවත් ගොඩක් සාධක මත. ඒක නිසා ඕවර්ऑල් මැක්‍රෝ ඉකොනොමික් කන්ඩිෂන්ස් ගැන අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. අද මම කතා කරන්නේ ටිකක් අමුතු ටොපික් එකක්. හරි මම මෙහෙම කියන්නම්කෝ. ඔයාලට ගිය සතියේ දැනගන්න ලැබෙන්නේ නැති මහා බැංකුව විසින් මැයි මාසේ 22 වෙනිදා ප්‍රතිපත්ති පොලිය අනුපාතිකය අඩු කළා කියලා. ඉතින් මේ වගේ රේට් කට් එකක් සිදු වුණාට පස්සේ ඒක අපේ රටේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ගත්තොත් මෙවැනි තත්ත්වයක් කොහොමද කොළඹ කොටස් වෙළඳ පොලට බලපාන්න පුළුවන් කියලා මේ වීඩියෝ එකේ අපි කතා කරනවා. ඉතින් වැදගත් පොයින්ට්ස් ගොඩක් කතා කරනවා අද. ඒ නිසා වීඩියෝ එක කරනකම් බලන්න. රයිට් අපි යන් අද වීඩියෝ එකට. කලින් කිව්වා වගේ මැයි මාසේ 22 වෙනිදා රාත්‍රියේ අනපේක්ෂිත ලෙස තමයි මහා බැංකුව විසින් මේ ප්‍රතිපත්ති පොලිය අනුපාතිකය පදනම් අංක 25කින් අඩු කරලා තියෙන්නේ 8% ඉඳලා 7.75 දක්වා. මහා බැංකුව මේ ගත්ත තීරණය ආර්ථික විශ්ලේෂකයන්ගේ අපේක්ෂාවන්ට වඩා වෙනස් වුණා. මොකද ගොඩක් අය හිතන් හිටියේ මේ පාරත් ප්‍රතිපත්ති පොලිය අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යයි කියලා. 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව වාර්ෂිකව ඍණ දෙක අවතමනයකට මුහුණ දුන්නා. නමුත් තුන්වන කාර්තුවේදී උද්ධමනය ධනාත්මක වී 2026 වන විට 5%ක ඉලක්කයකට ළඟා වෙනවා කියලා තමයි මහා බැංකුව අපේක්ෂා කරලා තියෙන්නේ. ඒ වගේම කිව්වොත් මේ රේට් කට් එක IMF එකේ එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කන්ඩිෂන්ස් වල කොටසක් කියලා සඳහන් වෙලා තියෙනවා. අපේ ෂෙයා මාකට් එකත් මේකට රියැක්ට් කරා. ඒ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ ඉස්සරහට යද්දී ඔයාලට පැහැදිලි කරන්න. ඒක නිසා වීඩියෝ එක ඉවරනකම් බලන්න. රයිට් අපි දැන් බලමු මේ වගේ රේට් කට් එකක් කොහොමද අපේ ඉකොනොමි එකට බලපාන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක ලෝන්ස් වලට තියෙන ඉන්ටරෙස්ට් රේට් එක සාපේක්ෂව අඩු වෙනවා. මම මෙතනදී ලෝන්ස් විදිහට ගත්තේ ඔයාලා ගන්න පර්සනල් ලෝන් එකක් වෙන්න පුළුවන්. බිස්නස් එකක් කරගෙන යන්න ගන්න ලෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ගෙයක් හදාගන්න ප්ලෑන් කරන හවුසින් ලෝන් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙවැනි අවස්ථාවක සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරිකයන් මේ ලබා ගන්නා ලෝන්ස් කුමක් හෝ දෙයකට වියදම් කරනවා. එහෙම නැත්නම් මොනවට දෙයකට ආයෝජනය කරනවා. ඒකෙන් වෙන්නේ රටේ ආර්ථික ක්‍රියාවන් වැඩි වශයෙන් සිද්ධ වෙන එක. ඒ වගේම ගත්තොත් මෙවැනි අවස්ථාවල බිස්නස් එහෙම නැත්නම් ව්‍යාපාර පුරුදු කිරීමට සහ ඒ වගේ ඔපරේෂන් සඳහා වැඩි වශයෙන් මුදල් යොදවනවා. ඒකෙන් වෙන්නේ බිස්නස් වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දියුණු වෙනවා, ප්‍රොඩක්ෂන් වැඩි වෙනවා, ඒ වගේම GDP growth එකටත් මේ දේවල් ඉවහල් වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි රේට් කට් එකක් වෙන අවස්ථාවක ශ්‍රී ලංකා රුපියලෙන් නම් කරන ලද වත්කම් කෙරෙහි විදේශ ආයෝජකයන්ගේ උනන්දු අඩු වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵල වෙන්නේ රුපියල යම් තරමකින් අවප්‍රමාණය වෙන එක. ඒක නිසා ආනයන වල මිල තරමක් වැඩි වෙන්න පුළුවන්. නමුත් අපනයන වඩා තරඟකාරී වෙන්න පුළුවන්. ඔන්න අපි දැන් එනවා වැදගත් පොයින්ට් එකක් කතා කරන්න. මේ වගේ රේට් කට් එකක් නිසා FD වල රේට්ස් අනිවාර්යයෙන්ම ඉස්සරහට අඩු වෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මිනිස්සු FD වලවත් සේවිං account වලවත් සල්ලි දාලා තියන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒක නිසා මිනිස්සු පෙළඹෙනවා තමන් ළඟ තියෙන සල්ලි වියදම් කරන්න හෝ ආයෝජනය කරන්න. විශේෂයෙන්ම ගත්තොත් රියල් ඉස්ටේට් එහෙම නැත්නම් මිඩම් වෙළඳපොළ මේ කාලේ ගොඩක් ඇක්ටිව් වෙනවා. ඒ වගේම කොටස් වෙළඳ පොළටත් වැඩි ලික්විඩිටි ප්‍රමාණයක් ගලාගෙන එන්න පුළුවන් මේ කාලේ. රයිට් අපි දැන් බලමු මේක කොහොමද කොටස් වෙළඳ පොළට බලපාන්න පුළුවන් කියලා. ඇත්තටම කිව්වොත් මාකට් එක මේකට පොසිටිව්ලි රියැක්ට් කරා. ඉතින් මෙවැනි රේට් කට් එකක් සිදු වුණාට පස්සේ මිනිස්සු යාළගේ සේවිංස් ගොඩක් වෙලාවට අයින් කරගන්නවා. මෙවැනි කාලවලදී ආයෝජකයන් කොටස් වලට පෙළඹීම බහුලව අපිට දැක ගන්න පුළුවන්. ඒක නිසාම ෂෙයා ප්‍රයිසස් ඉහළ යන ලොකු chance එකක් තියෙනවා. මේ රේට් කට් එක අනවුන්ස් කරාට පස්සේ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක වැඩි වෙලා තියෙනවා 0.07කින්. ඒ වගේම S&P SL20 දශකයත් 0.54කින් වැඩි වෙලා තියෙනවා. ෂෙයා මාකට් එකේ ෆිගර්ස් බැලුවම ඔයාලට පේනවා මේ දවස්වල ඩේලි ටර්න්ಓවර් එකේ ලොකු වර්ධනයක් තියෙනවා කියලා. ඉතින් මෙවැනි තත්ත්වයක් විශේෂයෙන්ම දේශීය ආයෝජකයන්ගේ කන්ෆිඩන්ස් එක වැඩි කරනවා. අපි බලන් ඉමු ඉස්සරහට SPI එක මොන වගේ මූව් එකක්ද දෙන්නේ කියලා. අපි හැම සතියෙම වීක්ලි අප්ඩේට් එකේදී මේ ගැන කතා කරනවා. ඒක නිසා දාන හැම වීඩියෝ එකක්ම මිස් කරගන්න නැතුව බලන්න. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම පසින්දු ජයශ්‍රාන්.